අයිබෝන් හැම කෙනෙකුටම ඔන්න ඔයාලට QR එක නැත්තම් ෆුවල් පාස් එක හදාගන්න පුළුවන් වීඩියෝ එකක් ගෙනවා. QR එක ඩිලීට් වුණා නම් ඔය ගතේ තියෙන QR එක නැති වුණා නම් ඒක ගන්න හැටිත් අලුතෙන් වෙහිකල් එකක් රෙජිස්ටර් කරන්න හැටිත් ඒ වගේම තමයි තියෙන QR එක ඩිලීට් කරන්න හැටිත් මේ වීඩියෝ එකේදී ඔයාලට සවිස්තරාත්මකව කියලා දෙනවා. ඔයාලගේ ඩීටේල්ස් ටික පුරවන්නේ කොහොමද නැත්නම් පර්සනල් ඩීටේල්ස් ෆිල් කරන්නේ කොහොමද වෙහිකල් එකේ ඩීටේල්ස් ටික ෆිල් කරන්නේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කොහොමද QR එක ඔයාගේ මොබයිල් එකට නැත්නම් ඔයාගේ මොනෑම හෝ ඩිවයිස් එකකට ඒ QR එක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද වගේ හැම දෙයක්ම ඔයාට මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ බලා ගන්න ඉක්මනට පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපිත් එක්ක දිගටම ඉන්න. ඔයා වීඩියෝ එකේ යම් කිසි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න. අනිවාර්යෙන් ඔයාගේ ළඟ ඉන්න යාළුවන්ට මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා බහක් නැතුව කොහොමද මේ ෆුවල් පාස් එක හදාගන්න කියලා අපි මතක් කරන්න ඕන කාරණේ තමයි ඔයාලට අවශ්‍ය කරන ලින්ක්ස් වර්ග පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනවා. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව වීඩියෝ එකට පහළ තියෙන ලින්ක් එකෙන් ඔයාලට මෙන්න මේ සයිට් එකට ලොග් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් එක්කෝ කමෙන්ට් සෙක්ෂන් එකේ මම දාලා තියන්නම් ඔයාලට මේ ලින්ක් එක. ඉතින් මෙන්න මේ ලින්ක් එක ඔයාලගේ මොනියම් හෝ බ්‍රවුසර් එකකට ගිහිල්ලා මෙන්න මේ විදියට කොපි පේස්ට් කරලා මේක ඕකේ කරාට පස්සේ ඔයාලට මෙන්න මේ සයිට් එක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. National Fuel Pass මේකේ තියෙනවා vehicle registration සහ vehicle login කියලා. ඉතින් මේ ඉස්සෙල්ලා QR එක හදලා තියෙනවා නම් ඔයාලට vehicle login කියලා බලා ගන්න පුළුවන්. ඔන්න දැන් ඔයාලට උඩ මේ වීඩියෝ එකේ කාඩ් එකක් වැටෙනවා. ඉතින් ඔයාලට මේ ඉස්සෙල්ලා registration කරපු එකක් තියෙනවා නම් මෙන්න මේ කාඩ් එක හරහා ගිහිල්ලා කොහොමද මේ QR එක ගන්න කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දැන් අපිට අලුතෙන් QR එක හදන්නනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි vehicle registration කියන එක තමයි දෙන්න ඕන. ඉතින් මේක අපිට මාධ්‍ය තුනක් ඔස්සේ බලා ගන්න පුළුවන් සිංහල දෙමළ කැමති මාධ්‍යයක් ඔස්සේ. ඉතින් මෙන්න මේ විදියට අපි vehicle registration කියන එක දුන්නට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේකේ personal details යටතේ අපේ ID number එක්කෝ අපේ passport එක ඉතින් ඩ්‍රයිවිං ලයිසන් එක ඉතින් අපිට අවශ්‍ය කරන දේ සිලෙක්ට් කරලා මෙතන මේ NIC නම්බර් නැත්නම් අපේ පෞද්ගලික ඩීටේල් වලට දෙන්න පුළුවන්. ඊට පස්සේ මොබයිල් නම්බර් එකක් දෙන්න තියෙනවා. මොබයිල් නම්බර් එක දුන්නට පස්සේ යට තියෙනවා නේද ඔයාලට send OTP කියලා. ඉතින් send OTP කියලා දුන්නට පස්සේ ඔතන OTP නම්බර් එකක් එනවා අංක 6ක. ඉතින් මේ අංක 6ක OTP එක ආවට පස්සේ අපි එතන OTP එක දුන්නට පස්සේ verify කියලා ඔය යට තියෙන එක කොළ පාට වෙනවා. ඉතින් ඊට පස්සේ අපේ තොරතුරු ටික ඔය තියෙන්නේ. ඉතින් ওই විදියට මදුරංග මගේ නම මගේ ඩීටේල් ටික දීලා ඇඩ්‍රස් එක දීලා අපි next කියන බටන් එක දෙනවා. next කියන බටන් එක දුන්නට පස්සේ ඔයාලට ඔන්න වාහනේ ඩීටේල්ස් ටික දෙන්න වෙනවා. vehicle type එක තෝරන්න ඕන. ඒක තමයි vehicle number එක. අපිට මේක මෙහෙමයි. vehicle number එකට දැන් අර SP WP ඒව නෑ. සාමාන්‍ය ඉංග්‍රීසි අකුරු 2 හෝ 3 ඊට පස්සේ නම්බර් එක වාහනේ ඊට පස්සේ වාහනේ type එක bike 3 wheel van මේ විදිහට තියෙනවා. ඊට පස්සේ ඔයාලා දන්නව නේද ඕනම vehicle එකකට තියෙනවා chassis number කියලා එකක්. සාමාන්‍ය අංක 15කට විතර වගේ අංකයක් මට මතක හැටියට තියෙන්නේ. ඉතින් ඒ chassis number එක දීලා ඒක ඕකේ වුණාට පස්සේ ඒක සාමාන්‍ය විදිහටම තියෙනවා. ඔයාලා අනිවාර්යෙන් වාහනේ දෙන්න ඕනේ මේක ඩීසල් වාහනයක්ද පෙට්‍රල් වාහනයක්ද කියලා. ඒක සිලෙක්ට් කරාට පස්සේ සාමාන්‍යයෙන් වාහනේ chassis number එක දීලි උරුණාට පස්සේ යාළම සිලෙක්ට් කරනවා උඩ vehicle type එකත් බැලුවට පස්සේ යාළම සිලෙක්ට් කරනවා මේක හරියටම පෙට්‍රල්ද ඩීසල්ද කියලා වාහනේ. ඉතින් අවශ්‍ය කරන එක එහෙම ආවේ නැත්තම් මොන දේ වුණත් අපි ඩීසල්ද පෙට්‍රල්ද කියලා සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ යාළගේ terms and condition වලට agree වෙන්න ඕන. ඔන්න අපි register කියලා බටන් එක දෙන්න ඕන. ඉතින් මේක දුන්නට පස්සේ මෙන්න මේ විදිහට චුට්ටක් වෙලා process වෙලා ඔයාලට මෙන්න මේ විදිහේ national fuel pass කියලා QR එකක් එනවා. ඉතින් මේ QR එක මතක තියාගන්න යට ඔය නිල් පාට බටන් එකක් තියෙනවනේ. ඒකෙන් අපිට පුළුවන් අපේ මොබයිල් ෆෝන් එකට මැසේජ් එකක් යවන්න. ඊට පස්සේ download QR කියලා එකක් තියෙනවා. මේ download QR කියන එකෙන් අපිට පුළුවන් අපිට මේ ෆොටෝ එක download කරගන්න. නැත්නම් image එක
විදියට මේක ඩවුන්ලෝඩ් කරගන්න. මොකද පෙට්‍රල් ෂෙඩ් එකට ගියාට පස්සේ අපිට මේක පෙන්වලා ඉවර වෙලා ඔන්න අපිට තෙල් ටික ගහගන්න පුළුවන්. මේකේ ඔයාලට උඩ ලීටර් ප්‍රමාණය පෙන්නනවා. ඒ වගේම තමයි අපි කොච්චර ලීටර් ප්‍රමාණයක් දැනට ගහලා තියෙනවද කියලා පෙන්නනවා. ඔතනම දකුණු අත පැත්තේ යට තියෙනව නේද ඩිලෙට් ප්‍රොෆයිල් කියලා. දැන් ඔයාලට මාර ප්‍රශ්නයක් වෙනවා මේ වාහනයක් විකුණලා තිබුණොත්. ලොකු ප්‍රශ්නයක් වෙනවා ඔයාගේ ළඟ දැන් මේ වාහනේ නැහැ. එතකොට QR එක ඊළඟ එක්කෙනාට ගන්න කොහොමද? දැනට වාහනේ තියෙන එක්කෙනාට ගන්න කොහොමද? ඉතින් ඩිලෙට් ප්‍රොෆයිල් කියන තැනට යන්න ෆෝන් නම්බර් එක වෙරිෆයි කරන්න. ඊට පස්සේ ඩිලෙට් කියලා එනවා QR එක. ඔයා ඩිලෙට් කියලා දුන්නාට පස්සේ මේ QR එක ඩිලෙට් වෙනවා. ඉතින් ඊළඟ එක්කෙනාට කිසි ප්‍රශ්නයක් නැතුව QR එකක් අලුතෙන් හදාගන්න පුළුවන්කම තියෙනවා මේ විදිහට. ඉතින් මතක් කරන්න ඕන කාරණේ තමයි මේක තුනකින් ඉංග්‍රීසි සිංහල තමිල් කැමති එකකින් ඔයාලට මේකට ලොගින් වෙන්න පුළුවන්. ආරක්ෂා සහිතයි. ඒකට හේතුව මේක ලංකාවේ රජයත් එක්ක සම්බන්ධ වෙලා කරන දෙයක් නිසා. ඉතින් තමන්ගේ ප්‍රයිවසි එක තමන්ගේ ඩීටේල්ස් එලියට යන්නේ නැහැ කියලා එයාලා සනාථ කරනවා. ඉතින් මේ වගේ ටෙක් තොරතුරු පිළිබඳව ඔයාලට නිරන්තරයෙන්ම දැනුවත් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම YouTube ටියුටෝරියල් වගේ ඔයාලට මුදල් හම්බු කරන්න හැටි සෝෂල් මීඩියා වලින් අපි කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අපි MG Media Network අපිත් එක්ක බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් MG Academy එක තමයි මේ YouTube channel එක. ඉතින් ඒක නිසා මේක බලා ගන්න පුළුවන් YouTube tutorial වගේම tech review, tech details වගේ දේවල් ඕන තරම් බලා ගන්න පුළුවන්. ඔයාට QR එක හදා ගන්න පුළුවන්කම ලැබුණද? ඔයා කොහොමද QR එක හදාගත්තේ? නැත්තම් register fail වුණාද කියලා අනිවාර්යෙන් පල්ලෙහින් comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න. ඔයාලගේ හිතවතුන්ට මේ වීඩියෝ අනිවාර්යෙන් share කරන්න. යාලට තාමත් QR එක හදාගන්න බැරුව තියෙන්න පුළුවන්. එහෙනම් තවත් මේ වගේ ටෙක් වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. සියලු දෙනාටම සුබ දවසක්.